දන්නවද මම මේ ඉන්නේ කොහෙද කියලා? ඔයාලා හිතන්නේ මේ මහා රුවන්වැලිසෑය කියන්නේ නිකන් ගඩොල් ගොඩක් කියලාද? අද මම අතීතයට ආවේ ඒ සුදෝසුදු ගර්භය යට තියෙන මේ මහා රහස හොයන්න. බලන්න මේ මහා ආවාටය. රියන් 7ක් යටට හාරලා හම්බෙදපු අලියතුන් ලවා තල්ලා තමයි මේ අත්තිවාරම පටන් ගන්නෙ. හැබැයි මේ කතාවේ සුපිරිම තැන මේක නෙවෙයි. අද කාලේ ලෝකේ දියුණුයි කියන ඉංජිනේරුවෝ හොයන earthquake resistance හෙවත් භූමිකම්පා ඔරොත්තු දෙන තාක්ෂණයේ මහගෙදර තියෙන්නේ මෙන්න මෙතන. මේ බලන්න යකඩ දැල් රිදී ලෝකඩ තහඩු එක්ක මේ අතුරන විශේෂ වෙන්ජිරු මැටි තට්ටුව. මේ මුළු සිස්ටම් එකම ක්‍රියා කරන්නේ අද වාහනවල තියෙන shock absorber එකක් වගේ. භූමිකම්පාවක් ආවත් මේ ටොන් ලක්ෂ ගණනක බර තියෙන මහා සෑය මිලිමීටරයක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඒ කම්පණි උරාගෙන කෙලින් හිටගන්නේ අවුරුදු 2000කට කලින් අපේ මිනිස්සුන්ගේ දැනුම නිසා. අද අපි සුදෝසුදු ඇඳුම් ඇඳගෙන එවිත් මල් පූජා කරද්දී අපේ පයයට හැංගිලා තියෙන මේ විශ්මිත ඉංජිනේරු තාක්ෂණය අපිට පේන්නේ නැහැ. අඩි 300කට වඩා උස මේ මහා ස්තූපය අවුරුදු 2000ක් තිස්සේ පොළොවට ගිලා බහින්න නැතුව ඉරිතලන්නේ නැතුව අදටත් තියෙන්නේ. අන්න ඒ අත්තිවාරමේ හයියෙන්. සුද්දන්ගේ කොන්ක්‍රීට් අවුරුදු 100න් ඉරිතලද්දී අවුරුදු 2000ක් නොසෙල්වී ඉන්න තමන්ගේම ෆවුන්ඩේෂන් එකක් හදපු අපි නිකන් යක්කු නෙවෙයි මුළු ලෝකෙම හොල්ලපු මහා ඉංජිනේරුවෝ. ඉතින් ඔයාලත් දන්නා දේවල් පහලින් කමෙන්ට් කරන්න වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න.